අපි එකතු වෙලා ඉන්නේ හීනෙනුත් පේන O level maths series එකේ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ත්‍රිකෝණමිතිය කියන පාඩම. මේ පාඩමේ නම ඇහුවාම ගොඩක් අය බය වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට මේ ත්‍රිකෝණමිතිය කියන පාඩමේ තියෙන බය නැතිලා යනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ත්‍රිකෝණමිතිය කියන පාඩම ගත්තාම ඔයාට මේ පාඩම ඉගෙන ගන්න තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවයක්. ඒ කියන්නේ ඒකෙන් එනවා අපිට sin cos tan කියන අගයන් ගැන සම්බන්ධතාවයක් එනවා. ඊට අමතරව ඔයාට ඉගෙන ගන්න තියෙනවා ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් හොයන්නේ. ඒ කියන්නේ අපි හිතමු tan 48යි අංශක කලා 45යි කියලා. කලා 50යි වගේ කියමු. මෙන්න මේ වගේ එකකදී ඔයාට ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ගණන් හදන්න තියෙනවා. ගොඩක් වෙලාවට එක කොටසට එන්නේ මෙන්න මේ sin cos tan කියන ත්‍රිකෝණමිතික මූලික අනුපාත එක්ක. එතකොට අපි දැනගෙන ඉන්න ඕන මේ වගේ sin cos tan කියන ත්‍රිකෝණමිතික අනුපාතවල මූලික ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අංශක sin 30 කීයද? එතකොට cos 30 කීයද? tan 30 කීයද? අන්න ඒ වගේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත දැනගෙන ඉන්න ඕන මේ පාඩමේ ගණන් හදන්න. අපි දැන් යමු එහෙනම් පාඩමට. ඔයාට මම ඉස්සරළම කියලා දෙන්නම් මේ ත්‍රිකෝණමිතිය පාඩමේ තියෙන්නේ අපිට සරලව කිව්වොත් ඍජුකෝණී ත්‍රිකෝණයක් සහ ඊට අදාළව ත්‍රිකෝණමිතික අනුපාත ටිකක් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. හරි. අපි දන්නවා පයිතගරස් ප්‍රමේය කියලා එකක්. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? අපි පයිතගරස් ප්‍රමේයට වෙනම වීඩියෝයක් කරමු. පයිතගරස් ප්‍රමේය කියන්නේ සරලව මම මේකද කිව්වොත් පයිතගරස් ප්‍රමේය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙහෙම තිබිලා මෙන්න මේ ර්ජුකෝණී ත්‍රිකෝණයේ මේ කර්ණ පාදය සහ ඉදිරි පාද දෙක අතර සමතාවයක් තමයි පයිතගරස් ත්‍රිකෝණයෙන් කියන්නේ. ඉතින් අපි පයිතගරස් ප්‍රමේයට අනුව ඉගෙන ගත්තොත් අපිට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ එක පාදයක දිග දන්නවා නම් සහ කර්ණ පාදයේ වගේ මොකක් හරි තවත් පාදයක දිග දන්නවා නම් අපිට ඊළඟ පාදයේ දිග හොයා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකට තමයි අපි පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරන්නේ. හැබැයි අපි ත්‍රිකෝණමිතිය කියන දේ පාවිච්චි කරන්නේ අපිට මොනවා හරි කෝණයක් දීලා තියෙනවා. මෙන්න මේ කෝණයක් දුන්නාට පස්සේ ඉතිරි පාදවල දිගවල් හොයාගන්න පාදවල දිගවල් හොයාගන්න ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්න යන්නේ. හරි. අපි ඉස්සරළම ඍජුකෝණී ත්‍රිකෝණයක පාද ටික හඳුනගමු. මේ තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශක 90ක් වෙනවා. අපි හිතමු මේ ABC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ABC කියන ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙන්න මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදෙට මම කියනවා අංශක 90ට ඉස්සරහින් තියෙන පාදෙට මම කියනවා කර්ණ පාදය කියලා. මෙන්න මේ පාදෙට මම කියනවා කර්ණ පාදය කියලා. අංශක 90ට ඉස්සරහින් තියෙන පාදෙට අපි කර්ණ පාදය කියනවා. එතකොට මම හිතමු මෙන්න මෙතන කෝණය මේ C කියන කෝණය මම θ කියලා හිතුවොත් එතකොට මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදේ මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදේ තමයි මේ තියෙන්නේ. එතකොට මේ θ කෝණයට අදාළව ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය. එතකොට මේ θ කෝණයත් එක්ක බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. බද්ධ පාදය කියලා. හරි. ඊට පස්සේ අපි හිතමු තවත් ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මෙහෙම. ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක්. අපි හිතමු මේ ඍජුකෝණී ත්‍රිකෝණය PQR කියලා. හරි. එතකොට මම දන්නවා අංශක 90 ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කර්ණ පාදය කියලා. මේ තමයි කර්ණ පාදය. එතකොට මම කිව්වා මෙතන කෝණෙ ගත්තේ. එහෙනම් මම ගන්නවා මෙන්න මෙතන කෝණේ ඇල්ෆා කියලා. එහෙනම් මේ ඇල්ෆා කෝණයට සම්මුඛව තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය. එතකොට ඒ ඇල්ෆා කෝණෙත් එක බද්ධ වෙලා තියෙන එකට අපි කියනවා බද්ධ පාදය කියලා. බද්ධ පාදය. හරි. ඔයාට මෙන්න මේ ටික අයිඩියා එක තියෙන්න ඕන මෙන්න මේ ටික ගැන. මොකද විභාගයට එනකොට සමහර වෙලාවට මෙන්න මේ කෝණෙත් දීලා එනවා. තව සමහර වෙලාවට මේ කෝණෙත් දීලා එනවා. එතකොට ළමයිට පැටලෙනවා. මේ කෝණෙ දිබ්බහම බද්ධ පාදය මේක වෙනවා. සම්මුඛ පාදය මේක වෙනවා. මේ කෝණය දුන්නාම සම්මුඛ පාදය මේක වෙනවා. බද්ධ පාදය මේක වෙනවා. ඔන්න ඕක පටල ගන්නවා. ළමයි විභාගයේදී මෙන්න මේ කෝණ දෙක මාරු කරාට පස්සේ. හරි අපි ත්‍රිකෝණමිතිය කියන පාඩමේ දැනගමු මූලික ත්‍රිකෝණමිතික අනුපාත ටික.
ඒ කියන්නේ මූලික ත්‍රිකෝණමිතික අනුපාතත් එක්ක ඔයාලට දැනගන්න තියෙනවා මේ sin cos tan කියන අගයන් ටික. ඒ කියන්නේ අපි ත්‍රිකෝණමිතික අනුපාත ටික අපි ඉස්සෙල්ලා දැනගමු. පස්සේ අපි ඒ වගේ අගයන් ටික දැනගමු. හරි. ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙනවා මෙතන අපි හිතමු ABC කියලා ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා කියලා සලකන්න කියලා. මේ තියෙන්නේ මගේ A B C කියන ඍජු කෝණී ත්‍රිකෝණය. ඍජු කෝණී කියන්නේ එක කෝණයක් අංශක 90. හරි. එතකොට මේ අංශක 90 ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කරණ පාදය කියලා. මේ අංශක 90 කෝණෙ ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කරණ පාදය කියලා. හරි. හිතමු මම මේ C කියන කෝණය θ කියලා හිතුවොත් මෙන්න මේ C කියන කෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය කියලා. එතකොට මේ θ කියන කෝණෙත් එක්ක බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. බද්ධ පාදය කියලා. හරි. ඊට පස්සේ මම තවත් ත්‍රිකෝණයක් ගන්නවා PQR කියලා. හිතන්න ඒ ත්‍රිකෝණය මෙහෙම තියෙන්නේ. තව ත්‍රිකෝණයක් ගන්නවා PQR කියලා. මේ තියෙන ඒ ත්‍රිකෝණය. PQR. එතකොට මෙන්න මේ කෝණය අංශක 90 නම් අපි දන්නවා අංශක 90 ඉස්සරහින් තියෙන අංශක 90 ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කරණ පාදය කියලා. කරණ පාදය. එතකොට මම හිතනවා මෙන්න මේ P කියන කෝණය ඇල්ෆා කියලා. එහෙනම් මේ ඇල්ෆා කෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. එතකොට මේ ඇල්ෆා කියන කෝණයට බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. හරි. දැන් අපි මූලික ත්‍රිකෝණමිතික අනුපාත ටික ලියමු. මම කිව්වා ඔයාලට තියෙන්නේ 3යි sin cos tan කියලා. හරි. මම මේ විස්තරලම මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයට අදාළව මූලික ත්‍රිකෝණමිතික අනුපාත ටික ලියනවා. ABC කියන ත්‍රිකෝණයට අදාළව. හරි. මේකේ sin θ. අපි ඉස්සරලම sin θ කියන්නේ මොකක්ද කියලා ඉගෙනගමු. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. අපි ඕකට කියනවා සක කියලා. එතකොට cos θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය. අපි ඕකට කියනවා බක කියලා. tan θ කියන්නේ මොකද්ද? tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි ඕකට කියනවා සබ කියලා. හරි. දැන් අපි ලියනවා මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයට අදාළව sin θ. ABC කියන ත්‍රිකෝණයට අදාළව අපි ලියනවා sin θ. sin θ. sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. අපි කියව ඕකට තමයි කියන්නේ සක කියලා. සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය කියන්නේ සම්මුඛ පාදය මොකද්ද මේකේ? සම්මුඛ පාදය AB පාදය. එතකොට කරණ පාදය මොකද්ද? කරණ පාදය AC පාදය. මේ තියෙන අපේ sin θ. හරි. අපි දැන් ලියමු cos θ. cos θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය. එහෙනම් මම ලියනවා බද්ධ පාදයේ බෙදීම කරණ පාදය. ඒකට තමයි කියන්නේ අපි බක කියලා. බද්ධ පාදය මොකද්ද මේ θ ට අදාළව? BC. මොකද මේ θ කියන කෝණෙත් එක බද්ධ වෙලා තියෙන BC. කරණ පාදය මොකද්ද? අංශක 90 ඉස්සරහින් තියෙන පාදය AC. මේ තමයි අපේ cos θ. හරි. දැන් අපි අපේ tan θ ලියමු. දැන් අපි ලියනවා tan θ. tan θ. හරි. tan θ කියන්නේ tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි මේකට කියනවා සබ කියලා. සම්මුඛ පාදය මොකද්ද මේ θ ට? සම්මුඛ පාදය AB. ඊට පස්සේ බද්ධ පාදය මොකද්ද? BC. මේ තමයි අපේ tan θ. හරිද? හරි. අපි මේ කතා කරේ ABC කියන ත්‍රිකෝණයට අදාළව. අපි දැන් කතා කරමු PQR ත්‍රිකෝණයට අදාළව. PQR ත්‍රිකෝණයට අදාළව. මම දැන් කතා කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණෙත් එක්ක. හරි. අපි ඉස්සරලා මේකේ sin alpha. මොකද මේකේ කෝණය alpha නේ. අපි කතා කරනවා sin alpha. sin alpha කියන්නේ මොකද්ද? sin alpha කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අන්න ඒකෙදි පාද දෙක වෙනස් වෙලා තියෙනවා. ගොඩක් ළමයි පටල ගන්නවා මේ θ මෙතන දුන්නාම මෙතන දුන්නාම. ඒකයි මම මේ ත්‍රිකෝණ දෙකක් ඇඳලා කියලා දෙන්නේ. හරි. මේකට සම්මුඛ පාදය මොකද්ද? QR. බද්ධ පාදය මොකද්ද? බද්ධ පාදය PQ.
හරි. මේ තමයි අපේ sin alpha. හරි. අපි දැන් කතා කරමු cos alpha. cos alpha. cos alpha කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කරණ පාදේ. හරි. බද්ධ පාදේ මොකද්ද? බද්ධ පාදේ මේ alphaට PQ. කරණ පාදේ මොකද්ද? PR. මේ තමයි අපේ cos alpha. හරි. අපි ඊළඟට කතා කරනවා tan alpha. tan alpha කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි කියනවා සබ. හරි. සම්මුඛ පාදය මොකද්ද මේකේ? සම්මුඛ පාදය ඇවිල්ලා QR. හරි. බද්ධ පාදය මොකද්ද? PQ. හරි. මේ තමයි අපේ tan alpha. හරි. ඔයා වීඩියෝ එක නවත්තලා මේ ABC ත්‍රිකෝණය ඇඳලා මේ රතු පාටින් ලියලා තියෙන ABC ත්‍රිකෝණයට අදාළව ත්‍රිකෝණමිතික අනුපාතය. එතකොට PQR කියලා මම ත්‍රිකෝණයට අදාළව තමයි මේ නිල් පාටින් ලියලා තියෙන්නේ. ඔයා වීඩියෝ එක නවත්තලා ඔයාට අවශ්‍ය ටිකක් තියෙනවා නම් ලියා ගන්න. හරි. ඊට අමතරව ඔයා දැනගන්න ඕන අපි දැන් ගැටලුවක් සාකච්ඡා කරලා බලමු. ගැටලුවක් සාකච්ඡා කරන්න කලින් ඔයා දැනගන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. අපි sin θ කියුවේ මොකද්ද? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. අපි කියනවා සක කියලා. එතකොට cos θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණ පාදය. අපි කියනවා බක කියලා. ඊට පස්සේ tan θ කියන්නේ මොකද්ද? tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි කියනවා සබ කියලා. හරි. මේ තුන දැනගන්න ගමන් ඔයා දැනගන්න ඕන tan θ කියන එක අපිට ලියන්න පුළුවන් sin θ බෙදීම cos θ කියලා. හරි. එකපාරම මේක දැක්කහම ඔලුව විකාර වෙන්න පුළුවන්. මම දැන් මේක ඔප්පු කරලා පෙන්නන්නම්. හරිද? අපි දැන් මං කියවනේ sin θ බෙදීම cos θ tan θ වෙනවා කියලා. කොහොමද එහෙම වෙන්නේ? හරි. අපි බලමු. tan θ කියන එක මට ලියන්න පුළුවන් sin θ බෙදීම cos θ. sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. හරි. cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කරණ පාදය. හරි. මේක මම ගැටලුවකින් සාකච්ඡා කරද්දී තව පැහැදිලි කරන්න. එතකොට බලන්න මෙන්න මේ කරණ පාදෙට මෙන්න මේ කරණ පාදයේ කැපිලා ගියාම අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අන්න ඒක තමයි අපි කියන්නේ tan θ සමාන වෙනවා sin θ බෙදීම cos θට කියලා. හරි. අපි දැන් ගැටලුවක් සාකච්ඡා කරලා බලමු. අපිට මෙන්න මේ ගාණි කියනවා tan θ භාගයයි නම් sin θ cos θ සොයන්න කියලා. මෙන්න මේ වගේ ගැටලු තමයි ඔයාට විභාගයට එන්නේ. අපිට මේක කියන්නේ sin θ භාගයයි නම් tan θ භාගයයි නම් sin θ cos θ සොයන්න කියලා. අපි ඉස්සරළම අපි දන්න පාද ටික ලකුණු කරගන්න ඕන. අපි දන්නා මේ අංශක 90 ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කරණ පාදය කියලා. මේක තමයි අපේ කරණ පාදය. එතකොට මේ θ කියන කෝණේ ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. එතකොට මේ θ කියන කෝණෙත් එක්ක බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. හරි. දැන් මෙන්න මේ tan θ කියන එක ගත්තොත් tan θ කියන එක ගත්තොත් මේකේ භාගයයි කියලා මේ දීලා තියෙනවා. අපි දන්නවා tan θ කියන්නේ මොකද්ද? tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ සම්මුඛ පාදය. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ බද්ධ පාදය. හරි. දැන් අපි එහෙනම් ඔයා ගැන ටික ලකුණු කරගන්න. බද්ධ පාදය මොකද්ද අපි? මේ තියෙන්නේ බද්ධ පාදය 2යි. එතකොට සම්මුඛ පාදය 1යි. දැන් අපි එහෙනම් කරණ පාදය හොයා ගන්න ඕන. අන්න ඔතන ඔය කරණ පාදය හොයා ගන්න අපි මොකද්ද පාවිච්චි කරන්න ඕන? අපි කරණ පාදය හොයා ගන්න ඕන. මොකද sin θ cos θ. sin θ කියන්නේ මොකද්ද? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණ පාදය. අපි දැන් මේ sin θ cos θ හොයන්න නම් මෙන්න මේ දෙක පාවිච්චි කරලා මොකක්ද හොයා ගන්න ඕන? මෙන්න මේ කරණ පාදය හොයා ගන්න ඕන. දැන් ඔයාලට මතක් වෙන්න ඕන ඍජුකෝණී ත්‍රිකෝණයක දීලා තියෙනවා පාද දෙකක්. දීලා තියෙනවා මේ එක පාදයක් මේ BC කියන පාදේ 2යිලු AB කියන පාදේ 1යිලු. දැන් අපි මේ AC කියන පාදේ හොයා ගන්න ඕනේ.
අපි මේකට මොකද්ද දාන්නේ? පයිතගරස් ප්‍රමේය දාලා AC කියන පාදය හොයාගන්න. මම මේ ABC ත්‍රිකෝණයට පයිතගරස් යොදලා. පයිතගරස් ප්‍රමේයයෙන්. හරිද? පයිතගරස් ප්‍රමේයයෙන් මොකක්ද කියන්නේ? කරණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍ර වල වර්ගඵල වලට එකතුව සමාන වෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ කරණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ මේ AC කියන පාදයේ වර්ගය සමාන වෙනවා. AC කියන පාදයේ වර්ගය සමාන වෙනවා AB කියන පාදයේ වර්ගයට එකතු කරන්න ඕන BC කියන පාදයේ වර්ගය. හරි. මේ තමයි පයිතගරස් ප්‍රමේයට අනුව අපි හදාගෙන යන්නේ. හරි. AC පාදයේ වර්ගය කියන්නේ AC පාදයේ වර්ගය අපි දන්නේ නැහැ. හැබැයි AB පාදයේ වර්ගය අපි දන්නවා 1 වර්ගය. එතකොට BC පාදය කියන්නේ 2 වර්ගය. එතකොට මට එනවා 1 වර්ගය 1යි 2 වර්ගය 4යි. එතකොට මෙතන එනවා 5යි කියලා. හරි. එතකොට මේ එන්නේ AC පාදයේ වර්ගය තමයි 5යි කියලා එන්නේ. හරි. AC පාදයේ වර්ගය 5යි නම් අපි මේ AC හොයාගන්න මොකද්ද කරන්නේ? දෙපැත්තටම වර්ගමූලය දානවා. දෙපැත්තටම වර්ගමූලය දාපුවම 5 මූලය එනවා. හරි. තේරුණාද? මේ තමයි අපේ AC පාදය. හරි. අපි එහෙනම් AC පාදය ලියා ගන්නවා වර්ගමූල 5යි කියලා. හරි. දැන් අපි බලමු ඉතුරු ත්‍රිකෝණමිතික අනුපාත ටික හොයන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ ටික මකනවා. ඔයා ඒ පයිතගරස් දාපු එක පැත්තකින් ලියා ගන්න. හරි. දැන් අපිට කියනවා sin θ හොයන්න කියලා. හරි. අපි දන්නවා sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. සම්මුඛ පාදේ මොකද්ද? මේ sin θට සම්මුඛ පාදය AB. කර්ණ පාදේ මොකද්ද? කර්ණ පාදය AC. මේ තමයි අපේ sin θ. සම්මුඛ පාදයේ AB, කර්ණ පාදයේ AC. අපි ලියනවා AB කියන පාදයේ දිග 1යි. AC කියන පාදයේ දිග මූල 5යි. ඔන්න අපි හොයාගත්තා sin θ. හරි. ඔයාට ඊළඟට හොයන්න තියෙන්නේ cos θ. ඊළඟට හොයන්න තියෙනවා cos θ. cos θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. හරි. මේකේ බද්ධ පාදය මොකද්ද? බද්ධ පාදය BC. බද්ධ පාදය BC. කර්ණ පාදය මොකද්ද? කර්ණ පාදය AC. මේ තමයි අපේ cos θ. එතකොට අපි cos θ එනවා අපිට BC කියන්නේ කීයද? BC කියන්නේ 2යි. AC කියන්නේ මූල 5යි. හරි. මෙන්න මෙහෙම තමයි විභාග ගණන් එන්නේ. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි ත්‍රිකෝණමිතික අනුපාතයක් දීලා ඉතිරි ත්‍රිකෝණමිතික අනුපාත දෙක වෙනවා. දැන් අපි මේකේ පාවිච්චි කරේ මොනවද? ඉස්සරලාම අපිට දීලා තිබ්බ tan θ ගේ අගය. අපි tan θ කියන්නේ මොකක්ද කියලා ලියාගත්තා. ඒ තමයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය කියලා. අපි ඊට පස්සේ පාද දෙක හඳුනගත්තා. සම්මුඛ පාදය මොකද්ද? බද්ධ පාදය මොකද්ද කියලා හඳුනගත්තා. ඊට පස්සේ අපි පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා මෙන්න මේ කර්ණ පාදයගේ හොයාගත්තා. මම ඒක දැන් මකලා තියෙන ඔයා පොතේ ලියා ගන්න. කර්ණ පාදය හොයාගත්තා අපි පයිතගරස් ප්‍රමේය පාවිච්චි කළා. කර්ණ පාදය හොයාගත්තට පස්සේ අපි sin cos tan sin cos කියන අගය sin cos කියන ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ අගයන් මෙන්න මේ විදිහට හොයාගත්තා. හරි. හරි. මේ ගැටලුවේ දීලා තියෙන ඔයාට sin θ ගේ අගය පහ බෙදීම 13ක් නම් tan θ cos θ සොයන්න කියලා කියනවා. sin θ ගේ අගය පහ බෙදීම 13ක් නම් tan θ cos θ හොයන්න කියලා. අපි දන්නවා sin θ කියන්නේ මොකද්ද? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. එතකොට cos θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. tan θ කියන්නේ මොකද්ද? tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි. සබ, සක, බක. ඕවා මම ඔයාලට කියලා දුන්නා. හරි. අපි බලමු. දැන් මෙයා කියනවා sin θ ගේ අගය පහ බෙදීම 13යිලු. sin θ ගේ අගය පහ බෙදීම 13 නම් අපි දන්නවා sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ
සම්මුඛ පාදේ. මේ 13 තියන්නේ නම් මොකද්ද 13 කියන්නේ කරණ පාදය. අපි දැන් පාද ටික ලකුණු කරගන්නවා. මං කිව්වා අංශක 90 ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කරණ පාදේ. එතකොට මේ කෝණෙට ටීටා කියන කෝණෙට ඉස්සරහින් තියෙන පාදේ තමයි සම්මුඛ පාදේ. එතකොට මේ කෝණෙත් එක්ක බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදේ. හරි. දැන් සම්මුඛ පාදේ කිය සම්මුඛ පාදේ 5යි. එතකොට කර්ණ පාදේ කිය කර්ණ පාදේ 13යි. අන්න. දැන් අපි බද්ධ පාදේ දන්නේ නැහැ. බද්ධ පාදේ හොයාගන්න මොකද්ද කරන්නේ? බද්ධ පාදේ හොයාගන්න අපි කලින් ගානේ කරා වගේම පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරන්න ඕන. පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරපුවාම අපි දන්නවා පයිතගරස් ප්‍රමේයන් කියන්නේ කරණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍ර වල වර්ගඵලය. කියන්නේ සරලව කිව්වොත් කරණයේ වර්ගයේ ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමාන වෙනවා. හරි. කරණ AC කියන පාදයේ දිග 13යි AC කියන පාදයේ දිග 13යි. එතකොට AB කියන පාදයේ දිග 5යි. දැන් අපෙන් BC කියන පාදයේ දිග තමයි අහන්නේ. හරි. අපි දැන් කරන්නේ මේකට පයිතගරස් ප්‍රමේය දානවා. පයිතගරස් ප්‍රමේය දාපුවම අපි දන්නවා කරණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතු. එහෙනම් AB කියන පාදයේ වර්ගයටයි BC කියන පාදයේ වර්ගයටයි සමාන වෙනවා. හරි. AC කියන පාදේ තියෙන මොකද්ද? 13. එහෙනම් 13 වර්ගය සමාන වෙනවා AB කියන්නේ 5 වර්ගය. ධන BC කියන පාදයේ වර්ගයට. හරි. 13 වර්ගය කීයද? 13 වර්ගය 13 වරක් 13 කියන්නේ 169. එතකොට 5 වරක් 5 5 වරක් 5 25යි. අපි දන්නේ නැහැ BC කියන පාදයේ දිග. එහෙනම් BC පාදයේ වර්ගය. හරි. මේ 25 මේ පැත්තට අරන් එනවා. එතකොට 169 ඍණ 25 සමානයි BC පාදයේ වර්ගය. හරි. එතකොට 169න් 25ක් ගියාම 144යි. 144යි BC පාදයේ වර්ගය. අපි දෙපැත්තටම වර්ගමූලය දාපුවාම මෙන්න මේ වර්ගයට මේ වර්ග කැපිලා ගිහිල්ලා BC පාදයේ මට දිග එනවා 12යි කියලායි. 144 වර්ගමූලය කියන්නේ 12යි. හරි. අපි එහෙනම් මෙන්න මේ BC කියන පාදයේ දිග 12යි කියලා හොයාගත්තා. හරි. අපි දැන් බලමු sin θ කියන්නේ කීයද cos θ කියන්නේ කීයද කියලා. අපි දන්නවා sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. සම්මුඛ පාදේ කීයද? සම්මුඛ පාදයේ AB පාදය. කර්ණ පාදය මොකද්ද? කර්ණ පාදය AC පාදය. sin θ දීලානේ තිබුණේ. අපෙන් අහන්නේ tan θයි cos θයි. හරි. sorry. අපි දැන් ආමු tan θ. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. tan θ සමානයි සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ මොකද්ද මේ θට? AB. බද්ධ පාදේ මොකද්ද? BC. අපි එහෙනම් දන්නවා tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. සම්මුඛ පාදයේ 5යි බද්ධ පාදයේ 12යි. මේ තමයි අපේ tan θයි උත්තරේ. හරි. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ cos θ. cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදේ. බද්ධ පාදේ මොකද්ද මේ θට? බද්ධ පාදයේ BC. කර්ණ පාදේ මොකද්ද? කර්ණ පාදය AC. එහෙනම් අපිට එනවා cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කරණය කියන්නේ 12 බෙදීම 13. මේ තමයි අපේ ගැටලුවට අදාළ උත්තර ටික. ඊළඟට ඔයා දැනගන්න ඕන දේවල් තමයි sin cos tan වල මූලික ත්‍රිකෝණමිතික අනුපාත ටික. ඒ කියන්නේ මේ 30 45 60 ඔන්න ඔය වගේ කෝණවල අගයන් ටික දැනගන්න ඕන. ඊටු ගණන් ටික සාකච්ඡා කරගෙන යන්න නම් අපි මම මේ වගුවට ඇඩ් කරලා තියෙනවා අංශක බිඳුවයි අංශක 90යි. ඔයාට මතක තියාගන්න තියෙන්නේ 30යි 45යි 60යි කියන එක. මම මේක පැහැදිලි කරන්න ලේසි වෙන තමයි මේ බිඳුවයි 90යි ඇඩ් කරලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු. sorry. ඉස්සෙල්ලාම කරන්න ඔයා මෙන්න මෙහෙම මැද්දෙන් ඉරි කෑල්ලක් ගහගෙන යනවා. හරි. ඊට පස්සේ මේ ඉරි කෑල්ල වලට හැම එකේම දෙකේ ඉලක්කම දාගෙන යන්න. හරි. ඊට පස්සේ කරන්නේ මෙතන ඉඳන් බිඳුව 1 2 3 4 මෙතනින් ආයේ බිඳුව 1
2 3 4. හරි. දැන් මේ හැම එකේම ලවයට වර්ගමූලය දාගෙන යන්න. ලවයට වර්ගමූලය දාගෙන යන්න. ලවයට වර්ගමූලය දාගෙන යන්න. අපි tan θ එකට එමු. හරි. දැන් බලන්න අපි දන්න ඕනම සංඛ්‍යාව බිඳුවෙන් බෙදපුවාම බිඳුවයි. හරි. ඕනම එකේ වර්ගමූලය එකයි. ඒ කියන්නේ භාගයයි. දෙකේ මූල හරි. මෙතන තියෙන මූල දෙක බෙදීම 2යි කියලා. අපි දන්නවා මූල 2 කියන එක අපිට ලියන්න පුළුවන්. sorry. 2 කියන එක අපිට ලියන්න පුළුවන් මූල 2 වාරයක් මූල 2 කියලා. ඒ කියන්නේ ඕනම පූර්ණ සංඛ්‍යාවක් එයාගේ වර්ගමූල 2ක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. හරි. එතකොට මම මේ යට තියෙන 2 ඉලක්කම ලියනවා. ඒ කියන්නේ මූල 2 බෙදීම 2 ඉලක්කමනේ තියෙන්නේ. 2 ඉලක්කම මම ලියනවා මූල 2 ගුණ කිරීම මූල 2යි කියලා. එතකොට මේ උඩ තියෙන මූල 2ට යට තියෙන මූල 2ක් කැපිලා එකයට මූල 2යි කියලා එනවා. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් එකයට මූල 2යි කියලා. එතකොට මේක ඒ විදිහමයි මූල 3 බෙදීම 2යි. අපි දන්නවා 4 වර්ගමූලය කියන්නේ 2යි. 2 2කින් බෙදපුවාම 1යි. හරි. බිඳුව ඕනම සංඛ්‍යාවකින් බෙදපුවාම බිඳුවයි. එකේ වර්ගමූලය 1යි. මේක මේ විදිහටම ලියන්න පුළුවන් එකයට මූල 2යි. අපි දන්නවා මූල 3 බෙදීම 2 ඒ විදිහටම ලියන්න පුළුවන්. 4 කියන එකේ වර්ගමූලය 2යි. 2 2කින් බෙදුවම 1යි. හරි. ඔයා හොඳට බැලුවොත් මෙතන මේ 30 45 60 කියන ටික ආයේ මේ පැත්තේ ඉඳන් මාරු වීගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. තේරුණානේ? ඒ කියන්නේ මේ sin 30 සමානයි cos 60ට. ඒක 45 දෙකේම සමාන. හරි. කොහොම හරි ඔයා මතක තියාගන්න තියෙන්නේ අර මං කියලා දුන්න පිළිවෙලට. ඒ වුණාට ඔයාට විභාගයට මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ ටිකේ අගයන් ටික විතරයි. කියන්නේ 30 45 60 කියන අගයන් ටික. හරි. මම ඊට කලින් කියලා දුන්නා tan θ අපිට ලියන්න පුළුවන්. tan θ කියන එක ලියන්න පුළුවන් sin θ බෙදීම cos θ කියලා. හරි. දැන් අපි ඔන්න ඕකෙන් තමයි මෙන්න මේ කැලේ ටික පුරවන්නේ. අපි බලමු sin θ කියන්නේ අගේ ලියන්න පුළුවන් මට. ඒ කියන්නේ sin බිඳුව. අපි දැන් tan බිඳුව තමයි හොයන්නේ. tan බිඳුවේ අගේ තමයි හොයන්නේ. sin θ කියන්නේ මොකද්ද? මූල බිඳුව බෙදීම 2යි. cos θ කියන්නේ මොකද්ද? 1යි. හරිද? cos θ කියන්නේ 1යි. එතකොට එහෙම ලියමු cos θ කියන එකට පැහැදිලි වෙන්න ලියපුවා හැකිනේ. මූල 4 බෙදීම 2යි කියලා. එතකොට මෙන්න මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා අපිට එනවා මූල බිඳුව බෙදීම මූල 4 කියලා. මං කිව්වා ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදපුවම බිඳුවයි. එහෙනම් මෙතෙන් එන්නේ බිඳුවයි. හරි. මේකෙත් බලන්න මේ දෙකට මේ දෙක කැපිලා ගියාම එකයට මූල 3යි. මේකේ මේ මූල දෙකට මේ මූල දෙක කැපිලා ගියාම 1යි. මේකේ මේ දෙකට මේ දෙක කැපිලා ගියාම මූල 3යි. මේකේ එකයට බිඳුව එන්නේ. එකයට බිඳුව ආවොත් මෙන්න මේ පිළිතුරට ඔයාලා පොතේ නම් කියන්නේ අනන්තයයි කියලා. අනන්තයනේ මේකට කියන්නේ අපි අර්ථ නොදැක්කේ. ඕලෙල් කාලේදී අපි ඉගෙන ගන්න ඕක අනන්තය කියලා. ඒ වුණාට මේක අර්ථ නොදැක්ක කියලා තමයි කියන්නේ. අර්ථ නොදැක්කේ. ඔයාලට A level වලට ගියාම සීමාව කියලා පාඩමක් උගන්වනවා. එතකොට ඕක තව දුරටත් ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගුව මතක තියෙන්න ඕන ඔයාලට ඉස්සරහ ගණන් වලට යන්න. මම දැන් මේ වගුව මතක තියාගන්න කෙටි ක්‍රමය කියලා දුන්නා. ඔයා මතක තියාගන්න ඕනේ මම මේ රතු පාටින් ලියපුවා. එතකොට මම දැන් කෙටි ක්‍රමේ අයින් කරලා මේ අගයන් ටික මකනවා. කෙටි ක්‍රමේ ඔයා වීඩියෝ එකේ ආයෙ පාරක් බලලා මතකේ තියාගන්න. එතකොට ඔයා මතක තියාගන්න ඕන මෙන්න මේ රතු පාටින් ලියලා තියෙන අගයන් ටික තමයි. මම මේ අගයන් ගන්න විදිය තමයි නිල් පාටින් ලියලා පැහැදිලි කරේ. හරි. හරි. මෙන්න මේ අගයන් ටික ඔයා මතක තියාගන්න. හොඳට බැලුවොත් මේ sin වල අගයන් ටික මාරු වෙලා තමයි cos වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා එක අගයක් මතක තියාගත්ත කියන්නේ cos ටික අනිවාර්යෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් sin උයි cos උයි බෙදලා tan ටික ලියන්න පුළුවන්. හරි. අපි දැන් බලමු ඕකෙන් විභාගයට එන ගැටලුවක් කොහොමද සාකච්ඡා කරන්න කියලා. අපි දැන් ත්‍රිකෝණමිති අනුපාතات එක්ක එන උදාහරණ ගානක් සාකච්ඡා කරලා බලමු. ඔයාට වීඩියෝ එක යටින් මේ ගැටලුව පෙන්නයි. ඔයා ඉතින් පුළුවන් නම් ඒක try කරලා වීඩියෝ එක බලන්න. නැත්නම් මං උගන්වනකොට බලන් ඉඳලා ඊට පස්සේ try කරන්න. හරි. මේ ගානේ කියනවා ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවලු. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවලු. මෙන්න මේ B කියන කෝණය ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවලු.
මෙන්න මේ B කියන කෝණයේ අංශක 90යිලු C කියන කෝණයේ අංශක 30යිලු. එතකොට මේ AC පාදයේ දිග 10යි සෙන්ටිමීටර්ලු. අපෙන් අහනවා AB පාදයේ දිගයි BC පාදයේ දිගයි අහනවා. හරි. දැන් අපි ඉස්සරලා මෙහෙම දීලා AB පාදයයි BC පාදය හොයද්දි එකපාරම දන්නේ අපිට කිසිම අයිඩියා ගන්න නැහැ ගාන හදන් යන්නේ කොහොමද කියලා. පයිතගරස් දාන්නත් බෑ. කිසිම අයිඩියා ගන්න නැහැ. හරි. ඔයා ඉස්සරලම කරන්නේ දන්න ටික ලකුණු කරගන්නවා. හරි. මොකද්ද අපි දන්නේ? අංශක 90 ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා කරණ පාදේ. එතකොට මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. එතකොට මේ අංශක 30 කෝණයට බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. හරි. අපි ඔන්න ඔය ටික දන්නවා. තව අපි දන්නවා sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. තව අපි දන්නවා cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය කියලා. තව අපි දන්නවා tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියලා. හරි. ඔය ටිකත් අපි දන්නවා. හරි. දැන් අපි බලමු අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ AB. අපි දැන් ලියලා බලනවා sin 30ට ලියනවා. sin 30ට ලියනවා. ඒ කියන්නේ sin අංශක 30ට. මෙන්න මේ 30 කෝණයට අපි ලියනවා සම්මුඛ පාදයේ බෙදීම කරණ පාදය. හරි. සම්මුඛ පාදය මොකද්ද? සම්මුඛ පාදය AB. කරණ පාදය මොකද්ද? AC. sin 30 යගේ අපි දන්නවා sin 30 භාගයයි. ඒක අර ත්‍රිකෝණමිතික වගුවෙන් ගන්න. හරි. භාගයයි. දැන් අපි දන්නවා AC පාදය කියලා. AC පාදය 10යි. AC පාදය 10යි. එහෙනම් අපි ලියනවා භාගය සමානයි AB බෙදීම AC. AC කියන්නේ 10යි. එතකොට AB තනි කරගත්තාම මට එනවා 10 බෙදීම 2යි. ඒ කියන්නේ AB වලගේ 5 සෙන්ටිමීටර් කියලා එනවා. හරි. දැන් අපෙන් අහන්නේ බද්ධ පාදය. අපි දැන් මේක හොයාගත්තා. 5 සෙන්ටිමීටර් කියලා. දැන් නම් ඉතින් පයිතගරස් දාලාත් මෙයා හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ත්‍රිකෝණමිතික අනුපාත වලින් හොයන්න පුළුවන්. අපෙන් අහන්නේ BC පාදෙන්. BC පාදය කියන්නේ බද්ධ පාදය. බද්ධ පාදය සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය තමයි cos θ. කියන්නේ බද්ධ පාදයේ කරණය සම්බන්ධ වෙනවා. හරි. අපි එහෙනම් අපි ලියනවා cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කරණ පාදය. θ ගාගේ අංශක 30යි. අපි ලියනවා cos 30 සමානයි බද්ධ පාදයේ BC කරණ පාදයගේ AC. AC කියන්නේ 10යි. අපි දන්නවා cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. BC තමයි අපෙන් අහන්නේ AC 10යි. හරි. දැන් අපි BC තනි කරගන්නවා. එතකොට මට එනවා 10 වාරයක් මූල 3 බෙදීම 2යි. මෙන්න මේ දෙකට 10 කැපෙනවා 5යි. එතකොට BC පාදයගේ මට එනවා 5යි මූල 3යි සෙන්ටිමීටර් කියලා. හරි. එතකොට අපි ගැටලුවක් සාකච්ඡා කරන්නේ උහු. හරි. ඒ කියන්නේ දැන් අපිට මේ වගේ ත්‍රිකෝණයක් දුන්නාම අපි දන්නා මේකේ ඉස්සරළම දීලා තිබු අගයන් දෙක පයිතගරස් දාන්න බෑ. මොකද අපිට දීලා තිබ්බේ මෙන්න මේ පාදයයි මේ කෝණය විතරයි. අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්නේ ත්‍රිකෝණමිතික අනුපාත. ඒ ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරද්දී ඔයා මේ දීලා තියෙන කෝණය අගයන් දැනන් ඉන්න ඕන. ඒ වගේම මෙන්න මේ ටික දැනන් ඉන්න ඕන. ඒ කියන්නේ sin කියන්නේ මොකද්ද? cos කියන්නේ මොකද්ද? tan කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඒ පද ටික අර පැත්තට මේ පැත්තට සමාන කරලා ඔයාට උත්තරේ හොයාගන්න පුළුවන්. අපි තව ගාණක් හදමු. හරි. මේ ගාණ පුළුවන් නම් try කරන්න. ඔයාට වීඩියෝ එක යටින් ගාණ බලා ගන්න පුළුවන්. මේ ගාණේදී කියන්නේ දීලා තියෙන රූපේ කියන්නේ රූපයක් දීලා තියෙනවලු. මේ තමයි රූපේ. අපෙන් අහනවා AX උයි AC ඒ වගේම මූල 3 කියන එක 1.7යි කියලා ගන්නවා. හරි. දැන් අපි බලමු. අපෙන් අහනවා AX අහනවා. ආයේ AC අහනවා. පයිතගරස් දාන්න බෑ. ඒ කියන්නේ පයිතගරස් දාන්න කිසිම අයිඩියාවක් නැහැ. මොකද මේ පාද විතරයි දන්නේ. අපි අනිත් ඒවා දන්නේ නැහැ. අපි දැන් බලමු. අපි දන්න ටිකෙන් හදා යන්න. හරි. අපි දන්න මේ කෝණේ නම් හරි. අපි ඉස්සෙල්ලාම දන්නවා අංශක 90 නම් එයාට ඉස්සරහින් තියෙන කරණ පාදය. මේ තියෙන කරණ පාදය. මේ අංශක 90 නම් මෙන්න මේ AXC කියන ත්‍රිකෝණේ කරණ පාදය තමයි මේ තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ කෝණෙට මේක මේකට මේක. හරි. දැන් මේ 45ට ඉස්සරහින් තියෙන පාදයට අපි කියන මොකද්ද? සම්මුඛ පාදය කියලා. ඒ වගේම 45ත් එක්ක බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. මේ 60ට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. 60ත් එක්ක බද්ධ වෙලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. හරි. උන් අපි දන්න ටික ලියාගත්තා. තව අපි දන්න මොනවද? sin θ කියන්නේ
සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදේ. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. ওই ටිකත් අපි දන්නවා. හරි. අපි මේ අගයනුත් දන්නවා. sin 45 අගය දන්නවා. cos 45 අගය දන්නවා. tan 45 අගය දන්නවා. sin 60 අගය දන්නවා. cos 60 අගය දන්නවා. tan 60 අගය දන්නවා. අපි ඒක ඕන වෙන අගයත් එක්ක බලමු. මොකද ඔයා මේ අගයන් දෙක දන්නවනේ අපි වගුවෙන් දැන් ඒක ප්‍රැක්ටිස් කරන්නේ. හරි. දැන් අපෙන් අහන්නේ AX. AX පාදය ගැන තමයි අහන්නේ. AX පාදයට හදී ඔයාලට ත්‍රිකෝණ දෙකක් පේනවා. මොකද්ද? ABX කියන ත්‍රිකෝණෙත් පේනවා. ආය AXC කියන ත්‍රිකෝණෙත් පේනවා. දැන් මේකේ ඔයා දන්නේ මොකද්ද? මෙන්න මේ BX කියන පාදේ දිග තමයි දන්නේ. එහෙනම් ඔයා අනිවාර්යෙන් ගාන ගලන් යන්න ඕන. මෙන්න මේ ත්‍රිකෝණෙත් එකයි මේ ත්‍රිකෝණය ගාව ගත්තාම මේ පාදේ ගෑවෙනවා තමයි. හැබැයි ඒ පාදේ ගෑවුනාට ඔයා AX කියන පාදේ දිග දන්නේ නැහැ. ඒක තමයි හොයන්නේ. මේ XC කියන පාදේ දිග දන්නේ නැහැ. AC කියන පාදේ දිග දන්නේ නැහැ. එතකොට ඔයා මේ ත්‍රිකෝණය තෝරගත්තොත් ඔයාට ගාන හදන්න යන්න බෑ. එහෙනම් ඔයා තෝරගන්න ඕන අනිවාර්යෙන් ABX කියන ත්‍රිකෝණය. එහෙනම් මම ගන්නවා ABX ත්‍රිකෝණය සලකමු. ABX කියන ත්‍රිකෝණය සලකනවා. හරි. ABX කියන ත්‍රිකෝණය සලකපුවාම අපෙන් අහන්නේ AX කියන පාදේ. මේ තියෙන්නේ ABX කියන ත්‍රිකෝණය. මෙතන අංශක 45යි. මෙතන 5යි සෙන්ටිමීටර්. මෙතන BXA. දැන් අපෙන් අහන්නේ මේ AX කියන පාදේ. අපි කරන පාදය මේක. එතකොට මේ තියෙන සම්මුඛ පාදය, මේ තියෙන බද්ධ පාදය. සම්මුඛ පාදය තමයි අහන්නේ, බද්ධ පාදය තමයි දන්නේ කෝණයක්. අපි එහෙනම් සම්මුඛ පාදය බද්ධ පාදය තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද? tan θ. tan θ සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය AX, බද්ධ පාදය BX. tan θ ගගේ tan 45යි. හරි. tan 45 යගේ ඔයා වගුවෙන් බලන්න. tan 45 යගේ එකයි. එහෙනම් AX කියන පාදේ දිග හොයන්න ඕන. BX කියන්නේ 5යි. එහෙනම් AX පාදේ දිග මට එනවා 5 සෙන්ටිමීටර් කියලා. හරි. ඔන්න ඔහමයි ඔය ගාන විසඳන්නේ. හරි. දැන් අපි දන්නවා මෙන්න මේ AX කියන පාදයට 5 සෙන්ටිමීටර් කියලා. දැන් අපෙන් අහන්නේ AC කියන පාදේ. AC කියන පාදේ තමයි අහන්නේ. AC කියන පාදේ හොයනවා නම් අපි අනිවාර්යෙන් AXC කියන ත්‍රිකෝණෙත් එක තමයි යන්නේ. එහෙනම් මේ තියෙන්නේ A, මෙතන අංශක 90යි X, මෙතන C, මෙතන අංශක 60යි. හරි. අපි මෙන්න මේ පාද දන්න 5 සෙන්ටිමීටර් කියලා. එහෙනම් AXC ත්‍රිකෝණය සලකා AX3 ත්‍රිකෝණය සලකා අපි ලියනවා මෙතන තියෙන කර්ණ පාදය. මේක ඇවිල්ලා සම්මුඛ පාදය. මේ තියෙන්නේ බද්ධ පාදය. අපි සම්මුඛ පාදය දන්නවා, කර්ණ පාදය තමයි අහන්නේ. සම්මුඛ පාදය දන්නවා, කර්ණ පාදය අහනවා නම් මොකක්ද අනුපාදය? එහෙනම් sin θ. sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. සම්මුඛ පාදයේ කීයද? සම්මුඛ පාදයේ 5යි. අර ඉංග්‍රීසි අකුරු වලින් ඉස්සලා ලියන්නම්කෝ. AX තමයි සම්මුඛ පාදේ. කර්ණ පාදයේ AC. sin θ යගේ sin 60යි. sin 60 යගේ කීයද? sin 60 යගේ බලන්න මූල 3 බෙදීම 2යි. sin 60 මම මේක මෙතන ලියනවා. හරිද? sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඊට පස්සේ AX අපිට AC තමයි අහන්නේ. AX දන්නවා අපි AX ලාගේ 5යි. AC තමයි අහන්නේ. AC. AC යුක්ත කරන්න ඕනේ. දැන් අපි මේක යුක්ත කරනවා. AC සමානයි මේ දෙකෙන් මේක වැඩුණා 10යි. 10 බෙදීම මූල 3. ඔන්න ඔහම තමයි ඔය ගැටලුව විසඳන්නේ. හරි. වීඩියෝ එක නවත්තලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් ලියා ගන්න පුළුවන්. හරි. මේවායේ ගාණක් විභාගයට මීට කලින් ඇවිල්ලා නැහැ. මං හිතන විදියට කියන්නේ මට මතක විදියට ඇවිල්ලා නැහැ. මේකේ තියෙන්නේ ඔයාට ගැටලුව දාන්නම් වීඩියෝ එක යටින්. ඒකේ තියෙන්නේ පහත දැක්කන ප්‍රකාශනය සත්‍යාපනය කරන්න කියලා. අපි ඒ ලෙවල් වල ඉගෙන ගන්නවා ත්‍රිකෝණමිතික සරල සාම්‍ය කියලා. මෙන්න මේක ඒ වගේ එකක් තමයි. හරි. එතකොට මේක සත්‍යාපනය කරන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට අපි කරන්නේ මේ එක පැත්තකින් පටන් අරගෙන අනිත් පැත්ත එනවා කියලා පෙන්වන. ඒ කියන්නේ වම් පැත්තෙන් පටන් අරගෙන දකුණු පැත්ත එනවා කියලා පෙන්වුවා නම් හරි. නැත්තම් දකුණු පැත්තෙන් පටන් අරගෙන වම් පැත්ත එනවා කියලා පෙන්වුවා නම් හරි. දැන් මේකේ මේ sin 30
cos 60 එහෙම තියෙනවා. මෙතනදී තියෙන්නේ මේ ಗುಣ කිරීමක්. හරිද? ඒ කියන්නේ මේ sin 30 කියන කෝණයගේයි cos 60 කෝණයගේයි ಗುಣ වෙනවා. ඒ වගේම මේ cos 30 කියන කෝණයගේයි sin 60 කියන මේ කෝණයගේයි ಗುಣ වෙනවා. අන්න මේ දෙක ಗುಣ වෙනවා කියන තමයි මෙහෙම ළඟින් ලියලා තියෙන්නේ. දැන් අපි මම කව වම් පැත්තෙන් පටන් අරන් එක්ක දකුණු පැත්ත ඔප්පු කරනවා. නැත්තම් දකුණු පැත්තෙන් පටන් අරන් වම් පැත්ත ඔප්පු කරනවා. දැන් ඔයාලට මේකේ බලන්න මේ ඔයාගේ පැත්තෙන් ගත්ත මේ දකුණු අත පැත්තේ කිසිම සලකුණක් නැහැ ගාන හදන්න. මොකද එක තියෙන්නේ. හැබැයි වම් අත පැත්තේ මොනවා හරි ප්‍රකාශන ටිකක් තියෙනවා. එහෙනම් අපි වම් අත පැත්තෙන් පටන් ගමු. වම් අත පැත්තෙන් පටන් ගන්න. ඒකට අපි කියනවා මේ ලියන්නේ left hand side කියලා. හරි. වම් අත පැත්තෙන් පටන් ගත්තාම මට තියෙනවා sin 30 sin 30 cos 60 ඒ වගේම ධන cos 30 sin 60. හරි. අපි දැන් මේවට අගයන් දාලා බලමු. sin 30 කිය sin 30 භාගය. ඔන්න ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරන්න. ඒ වගේම මම කම මෙතනින් කියන්නේ ගුණ කිරීම. cos 60 cos 60ත් භාගයයි. sin 30 භාගය cos 60 භාගය. cos 30 මූල 3 බෙදීම 2යි. sin 30 sorry sin 60 sin 60ත් මූල 3 බෙදීම 2යි. හරි. දැන් අපි මේවා සුළු කරලා බලමු. සුළු කරාම මට එනවා හරය වෙනම ගුණ වෙනවා ලවය වෙනම ගුණ. එතකොට මෙතන එනවා 1 8 4යි. දාන්න. මේක එනවා 4 වැඩිම 3. මං කිව්වා ඕනම සංඛ්‍යාවක් එයාගේ මූලයෙන් ගුණ කරාම දෙපාරක් පූර්ණ සංඛ්‍යාව වෙනවා කියලා. දැන් මේකේ පොදු හරය සමානයි. එහෙනම් මං හදනවා 4යි උඩ පොදු හරය 1 ධන 3. ඒ කියන්නේ 4 බෙදීම 4යි. ඒ කියන්නේ 1යි. අන්න අපිට ආවා left hand side එක සමාන වෙනවා right hand side එකට. තේරුණාද? ඔන්න ඕකයි සත්‍යාපනය කරලා පෙන්වන්න කියන්නේ. මේවයි ගානක් විභාගයට අවිල්ල නැහැ. එතකොට ඔයා try එකක් දෙන්න මේ ගාන හදලා ඉවර වෙලා මෙන්න මේක හදන්න. හරිද? ඒකේ තියෙන්නේ cos 30 cos 60 ඍණ sin 60 sin 30 සමානයි බිඳුවයි කියලා. මෙන්න මේක හදලා බලන්න. මේ ගාන හදලා ඉවරුණා. හරිද? හරි. මේකෙත් කරන්න තියෙන්නේ වම් පැත්ත ගත්තා. මම ක්‍රමයේ කියන්නම් සාකච්ඡා කරන්නේ නැහැ. වම් පැත්ත ගත්තා. මේවට අගයන් ආදේශ කරන් යන්න. ඔයාට අනිවාර්යෙන් බිඳුව කියන එක එනවා. මේකේ මේ ටිකක් ලොකු ගානක් තියෙනවා. ඒක මම දාලා තියන්න. වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න ඒක හදාගන්න පුළුවන් වුණා නම් ගානත් එක දාන්න රෝම ඉලක්කම් 3 වෙනි ගාන ඔයාට වීඩියෝ එකේ වැටේ මේ රෝම ඉලක්කම් 3 වෙනි ගාන ඒක ටිකක් දිග ගානක් මම ඒක වීඩියෝ එකට ඇඩ් කරලා තියන්න ඔයා හදලා අපහැදිලි තැනක් තිබ්බොත් දාන්න මම ඒක ආයෙ පැහැදිලි කරලා දාන්න. හරි. රෝම ඉලක්කම් 3 වෙනි එකේ තියෙන්නේ මෙන්න මේ ගාන. හරි. අපි දැන් මේ ගාන සාකච්ඡා කරන්නදී බලමු. හරි. මේකේ tan 30 මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ පද ගොඩක් තියෙනවා tan පද ගොඩක්. මේ තියෙන්නේ tan a දන b සූත්‍රයක්. හරිද? ඔයාට මේක විසඳන්න දැන් අපි බලනවා දකුණු අත පැත්තෙන් යනවද වම් අත පැත්තෙන් යනවද? ගොඩක් කරලා ලේසි පද ගොඩක් තියෙන පැත්තෙන් යන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ දකුණු අත පැත්තෙන් තමයි යන්න ලේසි. එහෙනම් අපි දකුණු අත පැත්ත තෝරගන්නවා. right hand side එක. මේක බලලා ත්‍රිකෝණමිතිය අමාරුයි කියලා හිතනවා මේවයි ගණන් විභාගයට අවිල්ල නැහැ. මම මේ ආවොත් ඒක හදන ළමයෙක්ට ඒ කියන්නේ මේකේ S මට්ටමේ ළමයාත් බලන්න පුළුවන්, ෆේල් වෙන ඉන්න මට්ටමේ ළමයාත් බලන්න පුළුවන්, ඒකේ ළමයාත් බලන්න. එතකොට මේවයි ගණන්ක් આવුත් ඒකේ ළමයා හදනවනේ. එතකොට තමන්ගේ මට්ටම තේරුම් ගන්න මේක આવුත් අතෑරලා දානවා. අතෑරලා දාන්න එපා. ඒ කියන්නේ අයිඩියා එක ගන්න. ඔයාට ගොඩක් දුර හරි يعني පොඩ්ඩක් දුර හරි හදන්න යන්න පුළුවන්. ඊට අමතරව ත්‍රිකෝණමිතිය අර sin cos tan ටික හසුරවන ටික පුළුවන්. ඕකෙන් තමයි එන්නේ විභාග ගන්න. හරි. මේක ආවොත් එතකොට මෙතනින් right hand side එක tan 60යි ඍණ tan 30යි. එතකොට එක ධන tan 60 tan 30. කෙලිම මේකේ අගයන් ටික ලියන්න දෙන්න. ඇත්තට මේකේ ඇති දෙයක් නැහැ. මේ පද දැක්කම බය වෙන එක විතරයි ළමයි කරන්නේ. tan 60 කියන්නේ කීයද? tan 60 කියන්නේ මූල 3යි. tan 30 කියන්නේ 1 8 මූල 3යි. එතකොට එක හේමම තියෙනවා. tan 60 ගුණ කිරීම tan 30 කියන්නේ මූල 3 ගුණ කිරීම 1 8 මූල 3. හරි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මෙයාට මෙයාව කපනවා. එතකොට මට යට එනවා මෙතන ලියන්න මූල
3 ඍණ 1යට මූල 3යි යට එනවා 1 ධන 1යි. 1 ධන 1යි කියන්නේ 2යි. හරි. දැන් මේකේ පොදු හරය ගන්න ඕන. පොදු හරය ගත්තාම මට එනවා මූල 3 ගුණ කිරීම මූල 3 ඍණ 1 බෙදීම මූල 3 යට 2ක් තියෙනවා. හරි. ඇයි මෙයාගෙන් වැඩි වුණා. එතකොට ඒක තමයි මූල 3 ගුණ කිරීම මූල 3 තියෙන්නේ. පොදු හරය ගන්නවා මූල 3 ඍණ 1 එහෙමම තියෙනවා. මේ යට දෙක ලොකු බෙදීම යට තියෙන දෙක එහෙමම තියෙනවා. හරි. දැන් මේක සුළු කරා මූල 3 ගුණෙන් ගුණ කරාම 2යි. දෙකෙන් එකක් අඩු 3යි. මූල 3න් ගුණ වුණාම 3යි. 3න් එකක් අඩු වුණාම 2යි. එතකොට උඩ තියෙන්නේ මොකද්ද? උඩ තියෙනවා 2 බෙදීම මූල 3. හරි. ඊට පස්සේ අපේ ලොකු හරේ තියෙනවා 2. හරි. දැන් මොකද්ද කරන්නේ? මේක යට 1 තියෙන ඇයි? අපි ඕනම සංඛ්‍යාවක යට එකකින් බෙදුවා කියලා හිතනවා. හරි. දැන් ඔයා කරන්න තියෙන මේ හතරක් තියෙද්දි මේ පළවෙනි එක, මේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක, මේ හතරවෙනි එක කියලා හිතනවා. හරි. එහෙම හිතලා අපි කරන්නේ 1 ගුණ කරනවා 4ෙන්. බෙදෙනවා 2 ගුණ කරනවා 3ෙන්. මේ මෙච්චර මේ පියවර ගානක් එන්නේ නැතුව මේක හදන්න පුළුවන්. මම මේ බැරිම ළමයාටත් අල්ල ගන්න කියලා දෙන්න. හරි. එහෙනම් 1 ගුණ කරනවා 4ෙන් කියන්නේ 2 ගුණ කිරීම 1 තියෙන්නේ. එයි මේ 4 වෙනියට 1 තියෙන්නේ 1ට තියෙන්නේ 2. 2 ගුණ කිරීම 3 කියන්නේ මූල 3 ගුණ කිරීම 2යි. හරි. එතකොට මෙන්න මේ දෙකට මේ දෙක කැපිලා ගියාම 1යට මූල 3යි කියලා අගයක් එනවා. හරි. මේ තමයි උත්තරේ. දැන් බලන්න tan 30 කියන වගුවේ බලන්න අගය 1යට මූල 3 තමයි tan 30. ඒ කියන්නේ අපිට උත්තරය ආව කියන්නේ මූල 1යට මූල 3ක්. ඒ කියන්නේ left hand එක සමාන වෙලා තියෙනවා right hand side එකට. හරි. මේ තමයි ත්‍රිකෝණමිතියෙන් එන්න පුළුවන් සාමාන්‍යයෙන් ටිකක් අමාරු ටයිප් එකේ ගාන. ඊට අමතරව ඔයාට දෙක කොටසට එන්න පුළුවන්. දිගාංශය ඒ වගේම පරිමාණ රූපත් එක්ක සෙට් කරලා ගානක් එන්න පුළුවන්. මම හිතනවා පාඩම තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් තිබුත් ආයෙ වීඩියෝ එක බලන්න, යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම ප්‍රශ්නයක් තිබුත් මොකක් හරි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝම වැඩ ටික කරගෙන හොඳට O level පාස් වෙන්න කියලා ඔයාලා හැමෝටම සුවපත් වෙනවා. හැමෝටම ජය වේවා.